ෆොටෝග්‍රැෆර්ස් මොබිලෙන් 2025 මොබයිල් ඡායාරූප තරඟයට මම ඡායාරූප දැම්මා. ඉතින් ඒකෙන් ජයග්‍රහණය කරා. ඉතින් ඒකේ මේ උත්සවය තමයි මේ අද ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. නැෂනල් ලයිබ්‍රරි එකේ තමයි මේක තිබුණේ ඇත්තටම. සුරේෂ් වීරසිංහ සර්ගේ මේ ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එක තමයි පසුගියදා පැවැත්වුණේ. ඉතින් ඒකෙදී ඇත්තටම චීෆ් ගෙස්ට් එකනේ ආර ප්‍රධාන ආරිත මුතන් දෙනෙක් සිටිය කෙනෙක් තමයි ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාත් ත්‍රිනුවර සර්. හැමෝම දන්න සර් කෙනෙක් ඇත්තම ත්‍රිනුවර සර්ගේ ඊට පස්සේ ඉතින් ඊළඟ කෙනා තමයි ප්‍රියන්ත අබේසුන්දර සර්. ඇත්තටම හැමෝම දන්න සර් කෙනෙක්. ඉතින් මේ විදිහට තමයි සර් විලාගේ කතා ටික ගොඩක් හොඳට ඉතින් මේ අවස්ථාවේ අපිට ඉතින් මට මෙරිට් එකක් සාමාන්‍යයෙන් ඡායාරූප තරඟයේ මෙරිට් එකක් මෙරිට් 10 දුන්නේ ඇත්තටම. මේ මෙරිට් 10 ඇත්තටම මගේ ඡායාරූපයත් නොමිනේට් වීම සම්බන්ධව මට ගොඩක් සතුටු සහ ජනතා සම්මානයේ ෆොටෝ එකක් තේරුවා. ඉතින් එතෙන්දී ජනතා සම්මාන ඡායාරූපයත් මාව සතු කරගන්න මට පුළුවන් වුණා. එම ජනමත විචාරණයේදී 4218ක පුද්ගලයන්ගේ අනුමැතියෙන් ජනතා සම්මානය හිමි කරගනු ලබන්නේ Unseen Struggles ඡායාරූප කළ සංජු රංගොඩගේ. ඒකට හැමෝගෙම උදව් ලැබුණ සහ thank you very much හැමෝටම මේ අවස්ථාවට මට මාව දිරිමත් කරලා මාව ජයග්‍රහණය කරාට මේ කම්පිටිෂන් එකේ ජජ් පැනල් එක විදිහට හිටියේ බන්දු ගුණරත්න සර්, දේශීය විදේශීය ජජ් බෝඩ් වල ඉන්න කෙනෙක් අතර බන්දු ගුණරත්න සර් කියන්නේ. ඊට පස්සේ ජයන්ති ලංකකෝන් සර් සහ යමුනි රශ්මිකා මිස්. මෙන්න මේ තියෙන ප්‍රවීණතම ඡායාරූප විනිශ්චයකරුවන් 3 දෙනෙක්ගේ අධීක්ෂණයෙන් තමයි මේ ඡායාරූප ඇත්තටම ජයග්‍රහණය කරේ. ඉතින් මේකේ බෙස්ට් ඔෆ් ද හසින් දක්කා තව ගොඩක් අය හිටියා. ඉතින් thank you very much සුරේෂ් එස් වීරසිංහ සර්ට මේ වගේ දෙයක් කිරීම සම්බන්ධයෙන් සහ මොබයිල් ෆොටෝග්‍රැෆි කියන එක ලංකාවේ ප්‍රචලිත කරන්න ව්‍යාප්ත කරන්න සෑහෙන උත්සාහයක් දරනවා සර්. ඇත්තටම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්, ඒ වගේම හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඉතින් හැමෝටම thank you වීඩියෝ එක අද නැරඹුවට.